sebagai sama sambuda wijajan sapano sukutolo kuido antara pustu pusat sakta de manusana buddhi bhagati sebagai විජයජන සපන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාර මේ බොරු වැඩ නොකර ගෙදර යමු තාත්තේ. ඔබකට හරිද බං හම්බ කරන්න මම සල්ලි වෙනවා දන්නේ ඔය නැති වුන් රුපියල් 5000 හොයාගෙන මෙතන රුපියල් 2000ක් අංජනමට පිටුවම තාත්තා රුපියල් 7000ක් පාඩුයිනේ. ඔය රුපියල් 5000 අරන්ගේ හොරා වල්ලගෙන බට්ට දෙකක් කන්ලා රුපියල් 5000 ඉල්ල ගත්තාම රුපියල් 3000ක්ම ලාභයිනේ. අද උදේ මේසුවට තිබ්බ රුපියල් 5000 ආ බහිර වරන් ගියාද? ගිහලා හොයලා බලමු තාත්තේ. මට සැක එහා ගෙදර උඹලගේ අංකලයයි ලයිට් මීටරේ බලන් දාපු කොළුවයි. උන් දෙන්න විතරයි නී ගේ ඇතුළට ආවේ. ටක්කෙට වංජනේ කියුණා මොකාගුණත් කකුල කඩනවා. බොරු වැඩ තාත්තේ මේවා. මෙන්න මෙතන අංජන දෙවි වැඩියා. ඔහොම මෙතන. පෙන්නුම් කරනවා. රුපියල් 5000 හොරගම් කරලා පෙන්නුම් කරනවා. මං කිව්වේ හොරගම් කරලා කියලා. දැන් ඉතින් ඕක අහගන්න මෙතෙන්ට ආවේ. මේ මෝඩ වැඩ නවත්තලා ගෙදර යමු තාත්තේ. තවද පෙන්නුම් කරනවා. ඡේ. හැබැයි රුපියල් 5000න් 5000 වුණ හොයාගන්න එන්නේ. හොරාට 5000 රුපියල් 2500ක්ම වේදන් ගලා. ඡේ. දැන්වත් ගෙදර යමු තාත්තා මං කිව්වනේ පාඩු වෙයි කියලා තාත්තට. කමන්නේ කපහත ඉතුරු ටික කියවගෙන යන්නකෝ. මහත්තයා 2500ක් හරි ඉතුරුනේ. තව තොප්පයක් පෙන්නුම් කරනවා. තොප්පයක් කියපේ බකපු මහත්තයා හොරා රුපියල් 2500 වේදන් කල් තොප්පියක්වත් ගත්තද? නැත්තම් හොරා ඒ සල්ලි ටික අරන් ගිහින් තියෙන තොප්පිය අස්සවද්ද? නෑ මිනිහගේ හැඩරුව තමයි පෙන්නන්නේ. අන්නරි හැඩරුව තමයි මටත් ඕනේ. උස තරුණ කොල්ලෙක්ද නැත්තම් මිටි මහත වයසක කෙනෙක් දින්නේ. හැඩරුවනම් තමයි චුට්ටක් පැහැදිලි මදි. අංජන දෙවියන්ට කන්න ලව් කරා නම් හරි. ඉතින් ගුරුනාන්සේ අංජන දෙවියන්ට කන්න ලව් කරන්නකෝ. අනේ එහෙම මේ හිතුන වෙලාවට මට අංජන දෙවියන්ට කන්න කර පස්සරත් කරන්න බෑ. අංජන දෙවියන්ට කන්නම් තව රුපියල් 1000ක් තිබුණොත් හොඳයි. තවත් රුපියල් 1000ක්. ඕව බොරු වැඩ තාත්තේ අපි දැන් ගෙදර යමු. එහෙනම් මම මහත්තයාට පේන විදිහට කියන්නම් මේක. නෑ කපු මාත්‍යෝ. පැහැදිලි නැත්තම් කියන්න ඕනේ නෑ. මෙන්න මේ රුපියල් 1000ක් ගන්නකෝ. දැන් එහෙනම් කන්නනම් කරන්න අංජන දෙන්න. විසවග්‍රහ සර්ව සම්බුද්ධ විජය සම්මන්න සුතෝල විද්‍යාන්තර පුස්තක සම්පයි. අන්න දෙවිය අන්න වන්නවා. දෙන්න පැහැදිලි. නහය ඇද කොණ්ඩ පුකුටුයි ටිකක් මිටි මුහුණ වපරයි ඇස් දෙක හොඳට පේනවා. කළුම
ඇස් හොඳින් බේන මිටි කළුයි. එහෙම ඉගෙන ඉන්නේ නෑනේ කොබ් මහත්තයෝ. කවුද ඒ? හරි හොරකම් කරන වෙලාවත් පේනවා. ටිකක් පැහැදිලි මදි. වෙලාව නම් පෙන්නුම් කරනවා. අන්න හරි කොබ් මහත්තයෝ. වෙලාව හරි පෙන්නුම් ගන්නකෝ. අර ලයිට් බිල් කාර්යය ආවේ දවල් 12ට විතර. එතකොට අර එහා ගෙදර අංකල් කාර්යය ආවේ හවස 3ට විතර. කීයට විතරද කොබ් මහත්තයෝ? මම ඉස්සෙල්ලා කිව්වනේ වෙලාව චුට්ටක් පැහැදිලි මදි කියලා. වෙලාව නම් හැබැයි පෙන්නේ වරු ගානේ. අංජරන් දෙවියන්ට තව රුපියල් 1000ක් තියලා කන්ලව් කරොත් නම් ටක්කෙටම වැඩේ හරියයි. තවත් රුපියල් 1000ක්? එහෙනම් අපි දැන්වත් ගෙදරම තාත්තේ. එහෙනම් මම මහත්තයාට චුට්ටක් කොහොමද කියලා ගන්නම්කෝ මහත්තයාට වෙලාව. නෑ කොබ් මහත්තයෝ. අපේ ඉතින් මේ 10 කියන්නකෝ. ඔන්න දැන් අංජරන් වෙලාවම කන්ලා කරනවා. ඊට පස්සේ වරසම සුබුදු මුතර කන්න අන්න වෙලාව. හරි. රෑ ඒ කියන්නේ හවස 6ත් 7ත් අතර තමයි හොරා ගෙදරට ඇවිල්ලා තියන්නේ. 6ත් අතර 7ත් අතර ඒ වෙලාව ගෙදර හිටියේ මං විතරයි ඉන්නේ. මම කිව්වේ තාත්තට මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. දැන් කොහෙද ඉන්නේ කියලා පෙන්නුම් කරනවා. චුට්ටක් අපහැදිලි. රුපියල් 500ක් තිබ්බනම් හොඳට වෙන්නේ. නෑ කපෝ. ආච්චිට හාල් ගන්න මේගොල්ලන්ට ඕන වෙලා තිබුණේ. තාත්තා හොරන් කරගත්තු රුපියල් 5000න් 2500ක් ඉතුරු කරගත්තා. ඒ 2500න් ඉතුරු 500ක් ගනින්. ඇති කොබ් මහත්තයෝ. ඉතුරු ටික මම බලා ගන්නවා.